ආයිබං කියලා පිළිගන්නවා නීරෝට් YouTube channel එකට ඔයාලා නැවතත්. අද අපි එකතු වෙන්නේ තවත් රේඩියෝ රිපෙයාර් එකකට. මේකේ බලමු මොකක්ද අපි තියෙන රිපෙයාර් එක කියලා. හොඳයි අපි මේකේ power එක on කරලා බලමු මොකක්ද තියෙන ලෙඩේ කියලා. ඔන්න මම power on කරලා මෙතනින් ස්විච් එක දානවා. ඔව් power on වුණා. ලයිට් එකත් පත් වුණා. මෙතන අපි මෙතනින් ගත්තම ටියුනින් බල්බ් එකත් channel එක ඕන කරකවනකොට මේක channel අඩු වැඩි කරනකොට වැඩ කරනවා. ඒත් කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. කිසිම සද්දයක් ඇහෙන්නේ. අපි මේක ගලවලා බලමු මොකද්ද මේකේ තියෙන ගැටලුව කියලා. හොඳයි මම මේක ඇන ටික ගලවගත්ත වෙලාව යන නිසා ඉක්මනට වැඩේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මේකේ මම දැක්ක මෙන්න මෙතන සවුන්ඩ් IC එක තියෙනවා. ආනේ සවුන්ඩ් IC එක ළඟ මේ පැත්තෙන් ගොඩක් රත් වෙලා මේ පින් පවා නිකන් ඊයන් උණු වෙන්න වගේ ගිහිල්ලා තියෙනවා. මෙතන පින් පාත් පිච්චෙන්න වගේ ගිහිල්ලා තියෙනවා. අපි මේ බෝඩ් එක ඇන ටික පන්නලා බෝඩ් එකේ එහා පැත්ත හරවලා බලමු. මොකද්ද අවුල වෙලා තියෙන්නේ කියලා. මම දැන් බෝඩ් එක එහා පැත්ත ගලව ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන සවුන්ඩ් IC එක ගාව අධික ලෙස රත් වෙලා පිච්චිලා ගිහිල්ලා තියෙනවා. IC එක පුපුරලා තියෙනවා. අපි මේකේ බලමු නම්බර් එක මොකක්ද කියලා. ඔයාලට මේකේ නම්බරේ පේනවද දන්නේ D28යි 22 ml කියලා තියෙන්නේ. අපි මේ සවුන්ඩ් IC එක මාරු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් පින් ටික පන්න ගන්න හැදුවේ ඩීසෝල්ඩින් පම්ප් එකෙන්. ඩීසෝල්ඩින් පම්පෙන් අදනකොට මේ වගේ අර පාත් පිච්චිලා නිසා පාත් ඩැමේජ් වෙන්න බලනවා. ඒ නිසා මම ඒකට මෙන්න මේ වගේ ෆ්ලෙක්සිබල් වයර් කෑල්ලක් අරගෙන ඊට පස්සේ මේ වගේ පේස්ට් ටිකක් ගන්නවා. පේස්ට් ටික අරගෙන මේ වයර් එකේ හොඳට ගා ගන්නවා. මේකට තියෙනවා වෙනම කඩේ වයර් එකක් ගන්නත් මම දැනට මේවා නෝමල් වයර් එකකින් තමයි මේ වැඩේ කරන්න යන්නේ. හරි IC එක ගැලවුණා. මේ තියෙන්නේ MHH IC එක වගේ. හරි අපි දැන් අලුත් IC එක දාන්න කලින් මම මේකට ගෙනාව IC බේස් එකක් ඉන්නම් පෙන්නන්න. මේ තියෙන්නේ ඒ IC බේස් එක. මට හිතුණා මේකේ දැන්ට පාත් පිච්චිලා තියෙන නිසා ආයෙ රිපෙයාර් එකකට කවදා හරි කස්ටමර්ට යන්න වුණොත් ආයෙ මේ පාත් ගලවන්න යනකොට පාත් ඩැමේජ් වෙන්න බලනවා. ඒ නිසා තමයි මම මේකට මේ වගේ IC බේස් එකක් ගහන්නේ. ඒ වගේම මේකට ආපු IC එක D28යි
D28යි 22 මම මේකට දැනට දාන්න මේකට තව IC එකක් හම්බුණ මේ තව IC එකක් කියන්නේ ඒකට ගැලපෙන IC එකක් මම data sheet එකෙන් බැලුවට පස්සේ TDA 28යි 22යි IC එකත් ඒකම තමයි ඒ නම්බර් පොඩ්ඩක් කම්පැනි වලින් එනකොට තමයි නම් මුලා කුරු ටික පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ අපි මේ IC එක තමයි දැනට දාන්නේ අපි මුලින්ම බේස් එක පාහගෙනමු රේඩියෝ එකට හොඳයි මම මේකට බේස් එක මේ විදිහට තියාගත්තා අපි එහා පැත්තට හරවලා මේක පාස් කරමු දැන් හරි ඔයාලට පේනවා ඇති මම දැන් මේක පාස් කරගෙන ඉවරයි අපි දැන් බලමු එහා පැත්තට බෝඩ් එක හරවගෙන IC එක සම්බන්ධ කරලා මොකද වෙන්නේ කියලා මුලින්ම IC ඊළඟට දැන් මම මේ IC එක හයි කරන්න කලින් මේ IC එකේ පින් ටික පොඩ්ඩක් හූරනවා මොකද මේවා නිකම්ම කඩවලා තිබිලා මෙතන ඔක්සයිඩ් වගේ බැඳලා තියෙනවා ඊට පස්සේ අපි බේස් එකටනේ මේක ගහන්නේ එතකොට මේවා හරියට වැඩ නෑ වගේ අපිට තේරෙනවා ඒ නිසා පොඩ්ඩක් මේක මෙන්න පින් ටික මම පේපර් කටරකින් හරි වැලි කඩදාසියකින් හරි අරගෙන පොඩ්ඩක් මෙහෙම හූර ගන්නවා හරි එහෙම හූරගත්තට පස්සේ මේකේ මේ තියෙන මේ කට්ට තියෙන මේ කට්ටේ එතකොට මේ පින් එක තමයි පළවෙනි පින් එක. එතකොට මේ බෝඩ් එකේ මේ පැත්තේ කට්ටේ තියෙන මේ උඩ පැත්තට ඒ පැත්තට මෙහෙම හරියටම බලලා තියලා අපි මේ IC එක මේකට සම්බන්ධ කරගන්නවා. හරි මෙන්න මේ විදිහට අපි IC එක සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් බලමු අපි මොකද වෙන්නේ කියලා මේකට. දැන් මං IC එක සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් මං පවර් ඔන් කරලා බලනවා මොකද අපේ රිපෙයාර් එකේ තත්ත්වය කියලා. ලයිට් එක පත් වුණා. ඔයාලට ඇහෙනවා ඇති දැන් ෂෝ ගාලා සද්ද වැඩ කරනවා. ඒ කියන්නේ අපේ රිපෙයාර් එක සාර්ථකයි. ජාති NSP අයින් විතර account එක තියෙන්නේ. ඉතින් බයක් සැකක් නැතුව ඔබට NSP අයින් විතර ඔව් අපේ රිපෙයාර් එක සාර්ථකයි. මෙහෙම තමයි අපි පවර් ඔන් වෙලා සවුන්ඩ් එන්නේ නැති රේඩියෝ එකක් රිපෙයාර් කරේ. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.